තමයි අනිත් හැමතිස්සෙම ඔයා වැඩ කරන එක විතරයි කරන්න ඕනේ. මොකද සියලු distractions දැන් අයින් කරන්න වෙනවා. දැන් මෙහෙමයි. ඔයා හිතන්න නෑ ඉතින් මම ගේම් ගහන්නේ පැය භාගෙනේ. පැයයිනේ. මම TV series එක එපිසෝඩ් එකකට දවසට බලන්න එකක් කන ගමන්නේ අවුලක් නෑනේ. එහෙම. හරි. වැඩේ මේකයි. ඔයා පැයක් ගේම් ගැහුවත් ඔයාගේ මොලේ ක්‍රියාකාරීත්වයට තව පැය දෙකක් විතර එක බලපාන. ඔයාගේ මතකයේ අඩු වෙන්න තව පැය දෙකකට විතර එක හේතු. තව පැය දෙකක විතර ඔයා කරන වැඩවල උපරිම කාර්යක්ෂමතාව ඔයාගේ ඔළුවට යන්නේ නැති වෙන්න එක හේතු. ඔයා TV series එකේ එක එපිසෝඩ් එකක් වෙන්න පුළුවන් බැලුවා. හැබැයි විනාඩි 40ක් වෙන්න පුළුවන්. තව විනාඩි 80ක් විතර නකම් ඔයාගේ ඔළුව ඇතුලේ ඒක කැරගෙන එකත් එක්ක ඔයාගේ මතකයේ උපරිමේ ඔයාට ඉන්නේ නැති. ඔයාගේ උපරිමේ ඔයාගේ ඇතුලේ වැඩ කරන්නේ නැති වෙන්නේ. ඒ නිසා එක පොඩ්ඩක්වත් වෙන කිසිම විශේෂයෙන්ම ස්ක්‍රීනින් දේවල් වලට ස්ක්‍රීන් එක අහුවෙන දේවල් වලට දෙන්නම එපා. ඔයාට අර ඒතන අහන්න ඉතින් එක දිගට වැඩ කරන්න අර පොඩ්ඩක් කරලා නිකන් රෙස්ට් එකක් ඕනකට මොකද්ද කරන්නේ? පොඩ්ඩක් ඇවිදින්න. එලි පහලි ඇවිදින්න. හරි. එහෙම කරන්ද නැත්නම් ගෙදර හතෙක් ඉන්නවනේ එක එක සෙල්ලම් කරන්න. නැත්නම් කවුරු එක කතා කරන්න චුට්ටක් මේ කටින් කියන මැසේජ් කරන්න නැතුව මම කියන්නේ. එහෙම කරන්න නිසා ස්ක්‍රීන් එකේම දෙයකට ඒකත් පාවිච්චි කරන්න. ඒක. ඊළඟට වැඩ කරන තැන තමන් පුළුවන් නම් වෙනම මේසයක් තියාගන්න. ඒ මේසේ පොත්පත් මුකුත් තියන්නේ නැහැ. ඔයා වැඩ කරන මේ මේසේ තියෙන්න ඕනේ හොඳට වාතාශ්‍රය තියෙන හොඳට ඉරේලිය වැටෙන තැනක තියෙන්න ඕනේ. හරි ඉරේලිය ලයිට් එකට වඩා හොඳම දේ ඉරේලිය. හරි. මම පාඩම් කරේ ඇත්තට මේ වෙලාව අන්තිම කාලේ මේ දියතෝවිනේ වෝටර් සෙජ් එකේ තමයි මම පාඩම් කරේ. හරි. ඒතර රැට ඉතින් ගෙදර රැට පාඩම් කරේ නෑ. දවල් රැට කොහොමද ඉරේලිය නෑනේ. මම දවල්ට ඒ පාඩම් කරේ ඉරේලිය තමයි හොඳම දේ. ලයිට් එළිය නෙවෙයි. හරි. ඉරේ එළිය තියෙන ඉරේලිය හොඳට වැටෙන බලන්න මිදුල ගන්න නියමයි. ගෙදරක මිදුල ගන්න টොප්. හරි. එහෙම යන්න දාගන්න එපා දැන්. හරි. එහෙම නම් නියමයි. නැත්තම් අඩු ගානේ ජනලයක් ගාවල හොඳට ඉරේලිය වැටෙන තැනක මේසයක් තියාගන්න. හොඳට වාතාශ්‍රය තියෙන තැනක් වෙන්න ඕන. හරි. එහෙම තැනක් තියාගෙන මේ මේසේ පොත්පත් තියන්නේ නැහැ. ඔයා මේ මේසිකාවට යන්නේ වැඩ කරන්න පටන් ගන්නකොට අදාළ පොට්ටි කරගෙන මේසිකාවට යන්න. වැඩ කරලා ඉවරනවා මේ පොට්ටි ගිහලා ඔයා සාමාන්‍ය පොත්පත් තියෙන තැන මේ මේසේ කොයි වෙලාවෙ බලවත් හිස්. ඔයා ඉන්නව නම් එතන පොත්පත් තියෙනවා. ඔයා නැත්තම් එතන මුකුත් නැති වෙන්නේ. එහෙම මේසයක් නේ ඒ වගේ වැඩ කරන මේස. ඒතර ඔයා එතෙන්ද ගියාම ඒක තමයි ඔයා වැඩ කරන තැන. එතනදී ඔයා වෙන කිසිම දෙයක් කරන්නේ නැහැ. වෙන කිසිම දෙයක් හිතන්නේ නැහැ. ෆෝන් මුකුත් ඔබන්නේ වෙන මුකුත් කරන්නේ නැහැ. වැඩ කරන එක විතරයි. හරි. එහෙම තැනක් තියාගන්න. ඒ කියන්නේ මේ අඩුම ගන්න එහෙම තැනක් නැත්තම් තමන් දැනට වැඩ කරන මේසේ විතර නම් තමන්ට තියෙන්නේ. ඒ පොත් ටික ඔක්කොම බිමින් තියන්නේ. පෞරුද්ද වෙන්නේ නැහැ. පොත් ටික මොකක් කරේලා පොත් ටික ඔක්කොම බිමින් තියලා ඒ මේසේ වෙනම වැඩ කරන මේසේ කියලා තියාගන්න. ඔයා එතෙන් ගිහලා වැඩ කරනවා. වැඩ කරලා ඉවරනකොට පොත් ටික මේ මේසේ සම්පූර්ණයෙන් පිරිසුදු වෙන්න. මොකද අපි වැඩ කරන තැන වටපිටාව මත මාරු විදිහට අපේ ඔළුවට ඒවා යන ප්‍රමාණය සහ අපිට ඒකේ කොච්චර ලාවක් කන්සන්ට්‍රේෂන් එක තියාගෙන අපේ අවධානය තියාගෙන ඉන්න පුළුවන්ද කියන එක තීරණය. ඒ හින්දා තමන් එහෙම වැඩ කරන මේසයක් හදාගන්න. ඒ වෙලාවේ වැඩ කරනවා. ඒකේ වැඩ කරන්න නැතිනම් ඒකෙන් පොත් ටික අයින් කරලා දාන්න. ඒකෙම තියාගන්න. සහ වැඩ කරනකොට වතුර එකක් ළඟ තියාගන්න. ඊට පස්සේ හොඳට වතුර බොන්න. වේල් 3 කන්න. වේල් 3 හරියට කන්න. එහෙමයි කියන පිස්සු වගේ කන්න එපා. වේල් 3 හරි ගානකට කන්න. වතුර බොන්න හොඳට. ඉරේලිය වැටෙන තැනක වාතාශ්‍රය තියෙන තැනක හොඳ විදියට වැඩ කරන්න. ටිකක් ඇවිදලා කරලා ඉන්න. ඔහේ නිකන් ඉඳගෙන ඉන්නත් බෑ. මොකද මේ දේවල් බලපානවා. වතුර බොන එක ඉතාම හොඳට බලපාන. හරි. ඒතර ඔය දේවල් ටික අර විශේෂයෙන් වැඩ කරනකොට ඉරේලිය වැටෙන තැනක නිදිමත එහෙම සෑහෙන්න අඩු වෙනවා. සහ මනසටත් සෑහෙන හොඳයි ළමයි. කළුවර හෝ අර නිකන් ලයිට් එක ආටිෆිෂල් තැනක වැඩ කරනවට වඩා මාර නිදහස් අරමුණක වැඩ කරද්දි. ඒක එකක්. ඊළඟට ඔය කියන්න බැරි එකක් වැඩ කරනකොට තමයි මොකක් හරි වැඩක් කරනකොට හැමතිස්සෙම වෙලාවක් එක්ක වැඩේ කරන්න. උදාහරණ ඔයා දැන් මොන පටන් ගන්නවා මම අද 9 වෙනි එසේ පේපර් එකේ ඩිස්කස් කරමු නැති ප්‍රශ්න ටික මාකින් එකත් එක්ක බලාගෙන යනවා කියලා වැඩක් පටන් ගන්නවා. හෙට උදේ අවුදෙන් 5ට කියන 5ට පටන් ගන්නවා. ඔයා ටයිම් එකක් තියාගන්න. හරි මම මේ වැඩේ 5ට පටන් ගත්තට මම මේක 6:00 ඉවර කරන්න ඕන. 6:00ට වැඩේ ඉවර වෙන්න ඕන. 6:00ට ඊළඟ වැඩේ දාන්න. ඔයා 6:00 වෙද්දි හිතපු වැඩෙන් භාගයයි නම් කරේ කමක් නැහැ. ඒක එතනින් නවත්තන්න 6:00ට ඔයා ඊළඟට දාගත්ත වැඩේ කරන්න. අනිවාර්යෙන් ටයිම් එකත් එක්කම යන්න. එහෙම වුණාම එහෙම නැත්තම් වෙන්නේ මොකද? ඔයා මුළු දවසම අර පේපර් එක මේ විවරණය කර කර ඉන්න. ටයිම් ලිමිට් එකක් නැහැ. මේක ඉවර වෙලා ඊළඟ වැඩේ යනවා නෑ. ඊයටවත් හරියන්නේ නැහැ. ඊයටවත් හරියන්නේම නැහැ. හරි. අනිවාර්යෙන් කරන්න ඕනේ හැමතිස්සෙම ටයිම් ලිමිට් එකක් එක්ක යන්න. ඒ ටයිම් ලිමිට් එක කොයි වෙලාවකවත් පැය දෙක පන්නන්නත් එපා. එක වැඩකට පැය දෙකකට වඩා දාගන්න එපා. හරි. ඒ කියන්නේ එහෙම දාගන්න ඔයා හිතන්න ඔයාද ඉනෝගනික් පාඩම් කරනවා අද දවසේම කියන්නේ. කරන එක ඉච්චර හොඳ නෑ මම කරන්න ඕන විදිය කියන්නම්. එහෙම ඔයා දාගන්නව නම් ඔයා දාගන්න. අදිසියවත් දාගන්නව නම් ඔයා දාගන්න ඕනේ මම පැය 10ක් ඉනෝගනික් පාඩම් කරනවා නෙවෙයි. මම පැයක් ස්කුණුව ඉවර කරන පැය. මම ඊළඟ පැය 13 14 කාණ්ඩ දෙක ඉවර කරනවා. එහෙම අර පොඩි ටාගට් වලට කඩාගෙන එකින් එක කරගෙන. ඒකේ වාසි ගොඩක් තියෙන එකක් තමයි එකක් අල්ලගෙන දවසම ඉන්නේ. අනිත් එක ඒතරවාට මිස් වුණොත් මිස් වෙන්නේ එක කොටසයි. දැන් ඔයාලට ස්කුණුව බලන්න බැරි වුණොත් අර ස්කුලේ භාගය බලා ගන්න කරන්න දෙයක් නැහැ. ඊළඟ පැයේ ඔයාලට 13 වෙනි කාණ්ඩේ යන්නම වෙනවා. අර බැරි වෙච්ච ටිකෙන් බැරි වුණා. ඒතර මේ හිතේ අමාරුට 13 වෙනි කාණ්ඩේ හරියට වෙලාවට ඉවර කරනවා. ඒනවා වෙලාවට ඉවර කරන්න එක හේතුවක්. අනිත් එක තමයි අර ඒකේ තියෙන ඊළඟ කාරණාව තමයි අපිට ළමයි අර පොඩි ටාගට් තියෙනකොට අපිට ඒවා කරන්න හිතෙනවා. දීර්ඝකාලීන ටාගට් එක අපිට කරන්න හිතෙනවා. අද දවසින් ඉනෝගනික් කරනවා කියන එකයි. දැන් උදාහරණයකට ඔයාලට ෆිල්ම් එකක් ගන්නවා පැය 10ක ෆිල්ම් එකක්. මම මේ වගේ ප්‍රායෝගික උදාහරණයක් කියන්නේ. පැය 10ක ෆිල්ම් එකක් තියෙනවා ලෝකේ බලන්න කියලා කිව්වොත් කවුරුත් බලන්නේ නැහැ.
හැබැයි ඔය පැය 10 ෆිල්ම් එක ටීවී සීරීස් එකක් කියලා එපිසෝඩ් පැය එපිසෝඩ් 10කට වගේ කඩලා බැලුවොත් සමහරට එක දවසින් එපිසෝඩ් 10න් බලන්නේ වුණොත් මේ ලංකාවේ. හරි. ඒ පැය 10කට කියලා ෆිල්ම් එකක් ආවොත් බලන්නේ නැහැ. හැබැයි ඒක ටීවී සීරීස් එකක් කියලා දාලා පැය එපිසෝඩ් 10කට දැම්මොත් එහෙම එක දවසින් එපිසෝඩ් 10න් බලලා ඉවර කරන්න චාතිය ඕන තරම් ඉන්නවා. ඒක ඕගොල්ලෝ දන්න. ඒක තමයි හැටි. අපේ ඔළුව හැදිලා තියෙන්නේ ලොකු ටාගට් බෑ කියන්නත් චූටි ටාගට් හා කියන්නත් තමයි. යනුව පුළුවන් තරම් වැඩ කරන ටාගට් පොඩි කරන්න එතකොට වැඩේ කරන් යන්න.